ඔයාලට පෙන්වන්න යන්නේ මං අපේ ඩෙලිවරි එකට මගේ හොස්පිටල් බෑග් එක හදාගත්තේ කොහොමද කියලා. ඊට කලින් පොඩි විස්තරයක් කිව්වොත් මේ දැන් මට හොස්පිටල් එකකින් හම්බෙච්ච මම ගේන්න ඕන බඩු ලිස්ට් එක තියෙන බබාට එමටයි ගේන්න ඕන බඩු ලිස්ට් එක තියෙන පොඩි කාඩ් එකක් මෙහි තියෙන්නේ. ඒකේ මේකේ විදිහට මේ ලේබර් රූම් එකට මට ගෙනියන්න ගේන්න කියලා තියෙන්නේ කම්ෆර්ටබල් ඇඳුමක්. ඉස්සරහෙන් ඕපන් කරන්න පුළුවන් හරි නැත්නම් ටිකක් ලොකු ටී-ෂර්ට් එකක් හරි. ඊට පස්සේ සොක්ස් ගේන්න කියලා තියෙනවා. අතුලට දාන්න පුළුවන් ෂූස්. ඊට පස්සේ කොණ්ඩෙට හෙයා බෑන්ඩ් මොන හරි ලිප් බාම් එකක්. අපි මොන හරි මියුසික් මොන හරි අපිට තියෙනවා නම් අහන්න කැමති ඒවා. ඊට පස්සේ මසාජ් ඔයිල් මොන හරි. ඊට පස්සේ හස්බන්ඩ් හරි පාර්ට්නර්ට හරි ස්නැක්ස් ගේන්න කියලා තියෙනවා. ඊට පස්සේ කොලෙස්ටරෝල් එකතු කරගත්ත නම් ඒවයි. තව මොනවද? අනිත් ඒවා මට ඔය මේ ડોකියුමන්ට්ස් වගේක් කලින් දීලා තියෙනවා. මේ මම එපිඩූරල් හරි PDA හරි මොන හරි ඒව ගන්නව නම් හරි සීසර් වලට යනවා නම් හරි කන්සෙන්ට් ෆෝම්ස් ඔය තව බබාගේ මේ හියරින් ටෙස්ට් ඒව මේව කරන ડોකියුමන්ට් වගේක් කලින් දෙනවා අපිට අසං කරලා මේ පුරවලා ගේන්න. අන්න ඒ ડોකියුමන්ට් ටික තමයි මට ගේන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ බබාට නම් ඒ කියන්නේ පෝස්ට් නේටල් වෝඩ් එකට බබාට ගේන්න කියලා තියෙන්නේ. මුකුත්ම ගේන්න කියලා නැහැ. ගෙදර ඇඳන් යන්න මේ going home outfit එක තමයි මේ බබාට ගේන්න කියලා තියෙන්නේ. ඒවයි යාගේ බර්ත් සර්ටිෆිකේට් එක හදන්න ඕන වෙන අනිත් ડોකියුමන්ට්ස් ෆයිල් එකක් තියෙනවා. මෙහි අපේ විස්තර ඕන වෙන ඒ ෆයිල් එකයි තමයි බබාට ගේන්න කියලා තියෙන්නේ. අනිත් ඔක්කොම යාලා දෙනවා කියලා තියෙනවා. ඊට මම ඊට අමතරව ඉතින් මේ තව ඒවා ටිකක් රෙඩි කරගත්තා. මම ඔයාලට ඒ ටික පෙන්නන්නම් මොනවද කියලා ටක් ගාලා. මේක දුන්න මම පෙරනිවල් කියාවලට ගත්ත පොඩි මේ අයිටම්ස් ටිකක්. මේ පවුච් එකේ තියෙන්නේ මට ටක් ගාලා ගන්න ඕනනොත් ගන්න ඕනේ සිද්ධාලේප එකක් මගේ පනාව ඊට පස්සේ hair bands mask එකක් hand cream sanitizer සියයි nipple cream එකක් තියෙනවා razor එකක් තව lip balm එකක් lipstick එකක් ඒ වගේ පොඩි දේවල් ටිකක් තමයි ඔරිගලොන් එකකුත් තියෙනවා ඒ වගේ ටිකක් තමයි ඒකේ දාගත්තේ මේකේ තියෙන මගේ house slippers දෙකයි bathroom slippers දෙකයි house slippers දෙක මම labor room එකට දැම්මා ඊට පස්සේ ඔය අපි හිටපු room එක තව පොඩ්ඩක් එළියට අපේ dining room වලට යනකොට වගේ දැම්මා මේකේ තියෙන මගේ fading bras උයි තව underwears mandatory underwears වගේක් මේ cubes දෙකේ තියෙන්නේ මම labor room එකට සහ hospital stay එකට prepare කරගත්ත ඇඳුම් මේ husband ගේ snack bag එක මේකේ තියෙන්නේ තමට ඕනම වෙන tooth brush පොඩි toothpaste එකක් ඊට පස්සේ body wash මගේ cream shampoo conditioner ඒ වගේ ඒවා තව මම මගේ feeding pillow එක ගෙනියනවා ඒ වගේම මේ බබාගේ bag එක ඒකේ ලොකු දේවල් ටිකක් නැහැ. එයා going home outfit එකයි. තව මම socks, mittens, caps ටිකක් extra අරගෙන තියෙනවා. ඒ ටික තමයි යාට තියෙන්නේ. මම මේ වීඩියෝ එක කරන්නේ හරියටම ඔක්තෝබර් 20. ඒ කියන්නේ හෙට තමයි මගේ due date එක තියෙන්නේ. හැබැයි මට කිසිම අමාරුවක් නැහැ. අඩු ගානේ කකුල්වත් ඉදිමිලා නැහැ මේ වෙනකොටවත්. ඉතින් ඇත්තටම බබා හම්බුනේ ඔක්තෝබර් 25. මම ඒකේ විස්තරය ඔයාලට පස්සේ වෙන වීඩියෝ එකකින් ගේන්නම්. එහෙනම් දැනට බයි.